පොදුජන එක්සත් පෙරමුණේ සභිකයන් තිදෙනෙකුගේ සහයෝගය ඇතිව ගාල්ල මහනගර සභාවේ බලය පිහිටුවීමට ජාතික ජන බලවේගය අද සමත් වුණා. මේක ලස්සන ගේමක්. 2018 පළාත් පාලන මැතිවරණයෙන් පස්සේ එක්සත් ජාතික පක්ෂයෙන්ම තරඟ කරපු කණ්ඩායමක් මුස්ලිම් නියෝජිතයෙකුට නියෝජ්‍ය නගරාධිපති ධූරය ඉල්ලමින් එදා පොදුජන පෙරමුණට සහාය දුන්නා. ඒ වෙලාවේ පොදුජන පෙරමුණේ නගරාධිපතිවරයා වුණේ ප්‍රියන්ත සහබන්. එදා එක්සත් ජාතික පක්ෂයෙන් ඡන්දය ඉල්ලලා පොහොට්ටුවට සහාය දීපු කණ්ඩායම මෙවරත් සමගි ජන බලවේගය සහ එක්සත් ජාතික පක්ෂයෙන් සභාවට තේරලා හිටියා. සමගි ජන බලවේගයේ අපේක්ෂාව වුණේ මොහොමඩ් රෝෂාන් මව්සූෆ් නගරාධිපති කරන්න. ඒ වගේම පසුගිය වතාවේ නගරාධිපති ධූරය අහිමි වුණු ජිලිත් නිශාන්ත නියෝජ්‍ය නගරාධිපති කරන්නත් එකඟතාවයක් තිබුණා. ගාල්ල මහනගර සභාවේ ජාතික ජන බලවේගයට සභිකයන් 17ක්, සමගි ජන බලවේගයට සභිකයන් 9ක්, එක්සත් ජාතික පක්ෂයට සභිකයන් 5ක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සභිකයන් 3ක් සහ පොදුජන එක්සත් පෙරමුණට සභිකයන් 2ක් හිමිව තිබුණා. ඒ නිසා නගරාධිපති තෝරා ගැනීමට ඡන්ද විමසීමක් පැවැත්විය යුතුයි. සමගි ජන බලවේගයෙන් රෝෂාන්ගේ නම යෝජනා වෙද්දී නගරාධිපති ධූරයට ජාතික ජන බලවේගයෙන් යෝජනා කළේ සුනිල් ගමගේ. දැන් ඡන්දයකට යා යුතුයි. මේ වෙලාවේ විශේෂ කොමසාරිස් ලෙස කටයුතු කළ එරන්දි උමංගා මැන්දිස් මේ අවස්ථාව අපූර්වට කළමනාකරණය කළා. ජාතික ජන බලවේගයේ සභිකයන් විවෘත ඡන්දයක් ඉල්ලද්දී කොමසාරිස්වරිය කීවේ මෙන්න මේ වගේ කතාවක්. හරි ඒක මුලින්ම දැන් මේ තියෙන තත්ත්වෙත් එක්ක ඔබතුමාට තේරෙන්නේ ඔබතුමාලා එක මත එක නැහැ. සහ ඔබතුමාලා මට සහාය දක්වන්නේ නැහැ. තනි තීරණයකට. ඒ කියන්නේ සභාවේ එක මතයක් දෙන්නේ නැහැ කියන්නේ ඔබ මට සහාය දක්වන්නේ නැහැ මේකට. ඒ නිසා මට දැනෙන්නේ මම තීරණය කළ යුතුයි මොකක්ද කරන්න ඕන ක්‍රමය තීරණය කරන්න වෙලා තියෙන්නේ මට මේ අවස්ථාවේ. ඒ නිසා පනතේ මේක පැහැදිලිව කියන්නේ නැති නිසා මට තියෙන්නේ මෙන්න මේක මම ඒකට මේ ගන්නවා. මේ තියෙන්නේ රාජ්‍ය පරිපාලන පළාත් සභා පළාත් පාලන අමාත්‍යාංශයෙන් ඉක්තු මාර්ගෝපදේශය. මේ මාර්ගෝපදේශයේ යම් තැනක අපිට ආදේශ කරගන්න පුළුවන් කොටසක් තියෙනවා මම මේක ඔබට පැහැදිලි කරන්න. මේකේ 4 වෙනි පිටුවේ 4.1. මෙන්න මෙතන මම ඉන්නදලා තියෙනවා ඔබට පේන්නේ මම ඒ නිසා මේක කියවනවා. මෙතන කියනවා අපේක්ෂකයන් දෙදෙනෙකු හෝ ඊට වැඩි ගණනකගේ නම් නගරාධිපති තනතුර සඳහා යෝජනා කර ඉස්තිර කර ඇතනම් කොමසාරිස්වරයා විසින් සභාවේ සභිකයන් අතර ඡන්ද විමසීමක් පවත්වා නගරාධිපති තෝරා පත් කළ යුතුය. ආඥා පනතේ මෙම තරගය පියවරෙන් පියවර ක්‍රියාවලියක් දක්වා ඇත. මුලින්ම සභාවේ සභිකයන් විසින් ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කරනු ලැබේ. දැන් ඒක තීරණය කරලා නැහැ නේ යෝජනා දෙකක් ඉදිරිපත් කරලා තියෙනවා. එහි දක්වා ඇත්තේ අපේක්ෂකයන් කිහිප දෙනෙක් රාජ්‍ය කරන ඡන්ද විමසීමේදී තෝරාපත් කර ගැනීමේ ක්‍රමය පිළිබඳව සභිකයන් අතර මතභේදයක් ඇති වුවහොත් වරහණක් ඇතුළත තියෙනවා. උදාහරණයක් විදිහට එක් පිරිසක් රහස් ඡන්දයක් ඉල්ලා සිටින අතර අනෙක් පිරිස විවෘත ඡන්දයක් කැමතිවන්නේ නම් ඒ කියන්නේ මේ සභාවේ උද්ගත වෙලා තියෙන තත්ත්වය. ඒ සඳහා එක් සභිකයාගේ නම අඩගසා ඒ සම්බන්ධයෙන් විමසීමක් කර බහුතර ඒකතාවයේ මත ඡන්ද විමසීමේ ක්‍රමය තීරණය කළ යුතු බවයි. එහෙම තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ. එතකොට මේ පනත සඳහන් වෙන්නේ ක්‍රමයක් ගැන මේකේ කියනවා එක් සභිකයාගේ අහලා මතය විමසලා තීරණයක් ගන්න. එතකොට මම මේ මතය ලිඛිතව විමසන්න තමයි තීරණය කරන්නේ මේ අවස්ථාවේ. ඒකට මෙහෙමයි කොළඹ නගර සභාවේ මාර්ගෝපදේශ පිළිගත්තද නැද්ද කියන එක මට අදාළ වෙන්නේ නැහැ. මෙතන පොලිසිය මම ඒක දැන් කියෙව්වා. නම අඩගසා චන්ද්‍රපෝතන් කියන මේකේ තියෙන පැහැදිලිද? නම අඩගසා චන්ද්‍රපෝතන් තමයි මම යන්නේ. ඒ ඡන්ද ක්‍රමය මොකක්ද කියලා ඒ මාර්ගෝපදේශය තියෙනවද? මාර්ගෝපදේශය මම ඕන තරම් කියවලා තියෙන්නේ. ඔබත් මම හිතන්නේ ඔබතුමා කියවගත්තොත් හොඳයි කියලා තමයි මට හිතෙන්නේ. ඒ ඉතාමත්ම උපායශීලී වුණා. රහස් ඡන්දයක් නොකිය වචන හරඹයක් කරමින්
ඡන්දය පවත්වන්නේ කෙසේද යන්න තීරණය කිරීමට ඇය රහස් ඡන්දයක්ම තිබ්බා. නගරාධිපතිවරයා තෝරා ගැනීමට ජාතික ජනබලවේගයට රහස් ඡන්දයක් අවශ්‍ය වුණේ තමන්ට රහසින් සහාය දෙන කණ්ඩායම නීතියෙන් බේරා ගැනීමට අවශ්‍ය නිසා විය යුතුයි. රහස් ඡන්දයක් අවශ්‍යයි 19 දෙනෙකු ප්‍රකාශ කරද්දී 16 දෙනෙකු විවෘත ඡන්දයක් ඉල්ලා තිබුණා. එක ඡන්දයක් ප්‍රතික්ෂේප වෙලා. මේ බව ප්‍රකාශ කිරීමත් සමගම සභිකයන් කණ්ඩායමක් කෑකෝ ගසමින් නැගිට්ටා. ඔවුන් කෑ ගසමින් එළියට ගියා. ඒ වෙලාවේ පැහැදිලිවම පෙනුණා ජාතික ජනබලවේගයට සහාය දීමට ඉදිරිපත් වුණේ කවුද කියලා. පොදුජන එක්සත් පෙරමුණේ හෙවත් පොහොට්ටුවෙන් නගර සභාව නියෝජනය කරන හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු ඇතුළු එම පක්ෂයේ සභිකයන් තිදෙනා සභාවේ වාඩි වෙලා හිටියා. ඔවුන් නැගිට්ටේ නැහැ. මේ වෙලාවේ එළියට යමින් හිටපු අනිකුත් අපේක්ෂකයන් ආපහු සභාවට ඇවිල්ලා ප්‍රියන්ත සහබන්දුටත් අනෙත් සභිකයන් දෙදෙනාටත් බලපෑම් එල්ල කළා. තත්ත්වය පාලනය කිරීමට කොමසාරිස්වරිය පොලිසිය කැඳෙව්වා. සභාව පැය භාගයකට කල් තිබ්බා. පැය භාගයකට පස්සේ සභාව රැස්වන විට සභාවේ හිටියේ මාලිමාවේ සහ පොහොට්ටුවේ සභිකයන් විතරයි. ඡන්දය රහස් ඡන්දයක් ලෙස පැවැත්වුණා. සභිකයන් 20 දෙනෙක් ඡන්දය භාවිතා කළා. එක් ඡන්දයක් ප්‍රතික්ෂේප වුණා. ඒ නිසා නගරාධිපති ධූරයට ජාතික ජනබලවේගයේ සුනිල් ගමගේ පත් වුණා. ඉන්පසු නියෝජ්‍ය නගරාධිපති තෝරා ගැනීමේදී ඒ සඳහා හිටපු නගරාධිපති ප්‍රියන්ත සහබන්දු නිතරගෙන් පත් වුණා. එදා එක්සත් ජාතික පක්ෂයේ කණ්ඩායමක් තමන්ගේ තනතුරු අපේක්ෂාව වෙනුවෙන් පක්ෂයේ මතය පැත්තකින් තියලා ප්‍රියන්ත සහබන්දුව නගරාධිපති කළා. අද ප්‍රියන්ත සහබන්දු එදා තමන්ට බලය දීපු කණ්ඩායමටම පිටුපාමින් අද තනතුරු වෙනුවෙන් පක්ෂ මතයත් පැත්තකින් තියලා මාලිමාවට සහාය දුන්නා. ජනාධිපති අනුර කුමාර දිසානායක කිව්වේ හොරු එක්ක එකතු වෙලා පළාත් පාලන ආයතනය බලය අල්ලන්නේ නැහැ කියලා. නමුත් අද ගාල්ලේදී ඔහු කියූ වචනය මුසාවක් වෙලා දැන් ආණ්ඩුව හොරු සමග හෙළුවෙන්ද